එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේලා පරම විරාගී අපේක්ෂා රහිතයි. මමත්වේ දුරු කළා. චාටු බස් දුරු කළා. නහන්සේලාගේ ගමන බිමන සංවරයි. එක්තරා මානවකෙක් තරුණේ බතක් හදලා ඒ දානේ අර ශ්‍රමණයන් වහන්සේට පූජා කළා. පූජා කරනකොට මෙයාට හරි පුදුමයි. ඒ දානේ ගන්න ලෝභකමක් නැහැ. ඒ දානේ ගන්න අර මොණිවරයා තුළ ලොකු අපේක්ෂාවක් නැහැ. පිණ්ඩපාතේ වඩින බව හැබෑවා. ගමනේ ඉරියව්වකවත් මමත්වය නැහැ. තමා තුළ නැති අපූර්ව සංසිඳියාවක් මේ මුනිවරයා තුළ තියෙනවා කියලා දැක්කා. ඒ දානේ පූජා කරලා හිතුණා මටත් මේ වගේ ඉන්න